පුත්තලමේ ගම්බද පෙඩසක G7 රිසෝට් නම් නිවාඩු නිකේතනයක් තිබෙන. එය පිළිබඳව පුත්තලමේ පොලිසියට නිරන්තරයෙන් පැමිණිලි ලැබේ. එහි පැමිණෙන සංචාරකයින් අතුරුදන්වීම නිසා ලැබෙන පැමිණිල්ලේ. පොලිසිය කෙතරම් විමර්ශනය කළද අතුරුදහන වීමට නිකේතනයේ සම්බන්ධයක් ඔප්පු කරගන්න ඔවුන් හට නොහැකි විය. පසුව එය ස්වේච්ඡාවෙන් බාර ගැනීමට නිමිත් ඉදිරිපත් වූය. මුලින්ම පුත්තලමේ අදාළ නිකේතනයට ගිය නිමිත් පළමු දවසේ සුව පහසුවෙන් දවස ගෙව්වේය. මෙහිදී නිමිත් ඔහු නිකේතනයට ආවේ පොලිස් විමර්ශනයකට බව කාටවත් දැනගැනීමට ඉඩ නොතබා සිටියේය. දෙවන දිනයේදී තමා සතුව දෙවන්ත මුදලක් ඇති බව නිකේතනයේ කාර්ය මණ්ඩලයට දැනගැනීමට නිමිත් ඉඩ සැලැස්වේය. තවදුරටත් නිමිත් ගම වටා සංචාරයකද යෙදුනේය. එහිදී ගම්වාසීන් මේ නිකේතනයේ හිමිකරු වන කළු මහත්තයා නොහොත් කසුන් වීරරත්න මැරයෙකු ලෙසත් ඔහු ගම්වාසීන් ඔහුගේ වහලුන් ලෙසද හිතන් හිටි බවත් නිමිත්ට දැනගන්නට ලැබිනි. එදිනම සවස නිමිත් සුව පහසුවෙන් සිටින විට කළු මහත්තයා නිමිත්ව හමුවීමට නිමිත්ගේම කාමරයට ආවේය. ඔහු නිමිත් හිතුවාට වඩා භයානක පෙනුමක් තිබූ වයස අවුරුදු 55ක් පමණ වූ කෙනෙකි. කළු මහත්තයා ඇවිත් නිමිත්ගේ ගම ආපු ප්‍රදේශය හා පුත්තලමට පැමිණිය හේතුවද විමසුවේය. එහිදී නිමිත් ඔහු තීක්ෂණ මෙන්ඩිස් ලෙසද පැමිණියේ කළුතරින්ද පුත්තලමට පැමිණියේ අවට සංචාරය කිරීමට බවද පැවසුවා. තෙවන දිනයේදී නිකේතනයේ සිටි නවීන් නම් තරුණයා අතුරුදහන් විය. නවීන් සිටි කාමරයට කාටත් හොරෙන් ගොස් ඒ පරීක්ෂා කිරීමට නිමිත් සමත් විය. එහිදී නවීන්ගේ වටිනා භාණ්ඩ හා මුදල් නැති වී තිබුණි. පසුව නිමිත් නවීන්ගේ අඩිසලකුණු පිටුපස ගියේය. අඩිසලකුණු අවසන් වූයේ විල්ලුවය. නමුත් එය සංචාරකයින් නිතර ගෙවසෙන ස්ථානයක් නිසා එහි සැකයක් ඇති නොවුණි. නමුත් එතනින් පසුව ඔහු අතුරුදහන්ය. විල්ලුව අසල පරීක්ෂා කළ නිමිත්ත විශේෂ කිසිවක් දක්නට නොලැගිනි. පසු දිනයේදී දිනේෂ් නම් පුද්ගලයෙක්ද අතුරුදහන් විය. පසුදින නිමිට්ට කළු මහත්තයාගෙන් දුරකථන ඇමතුමක් ලැබුණි. ඒ විල්ලුව ප්‍රදේශයේ G7 රිසෝට් වෙතින් විශේෂ උත්සවයක් සංවිධානය කර ඇති බවටය. මේ ඇමතුම ආවේ නවීන්ට හා දිනේෂ්ට කළ දේ නිමිට්ටද කිරීමට බව නිමිත් දැනගත්තේය. පසුව නිමිත් තම ගන්නකද සගවාගෙන අදාළ ස්ථානයට ගියේය. නිමිත් එතනට කලින්ම පොලිසියට පැමිණෙන ලෙසද පැවසුවේය. පැය භාගයකින් විල්ලුව අසලට ගිය නිමිට්ට එවැනි කිසිව උත්සවයක් දක්නට නොලැබිනි. එතන පිරිසක් සිටියද කළු මහත්තයා නොසිටියේය. කෙනෙක් පැමිණි නිමිත්ව විල්ලුව හරහා ගොස් නිවසකට කැඳවාගෙන ගියේය. එහිදී බීබ එකක් දී සංග්‍රහ කළේය. එවිට නිමිට්ට පොලිස් බටයින් වටකර ඇති බවට දක්නට ලැබිනි. සංග්‍රහයෙන් පසු නිමිත්ව එහි අසල ඇති වගුරුබිම අසලට කැඳවාගෙන ගියහා. එහිදී වෙනත් අයගේ අඩිසලකුණු වලින් නිමිත් තේරුම් ගත්තේය. වගුරබිම අසල ඊයේ දින තිදෙනෙක් පැමිණී බවත් ඒ අතර දිනීෂ්ගේ අඩිසලකුණුද තිබුණි. මෙහිදී නිමිත් තේරුම් ගත්තේය. කළු මහත්තයා විසින් ධනවත් සංචාරකයින්ගේ මුදල් හොරකම් කිරීමට වගුරබිමේ ගිල්ලා මරණ බවයි. ක්ෂණිකව ක්‍රියාත්මක වූ නිමිත් තම ගන්නකද දික් කළේය. කළු මහත්තයාගේ ගෝලයින් මේ අවස්ථාවේදී අත්අඩංගුවට ගත්තේය. පසුව නිකේතනයට ගිය නිමිත් ඇතුළු පොලිස් කණ්ඩායමක් කළු මහත්තයාව අත්අඩංගුවට ගන්නා ඔහු සමත් වී නොවී. ඒ කළු මහත්තයා පැනගස් සිටිය නිසාය. කළු මහත්තයාගේ ජංගම දුරකථනය රැගෙන යන්න ඔහුට අමතක වී තිබුණි. විගසින් ජංගම දුරකථනය ගත් නිමිත් එහි ඇමතුම් ලොග් හා මැසේජ් චෙක් කළේය. එහිදී කළු මහත්තයා රත්නපුරයට පැමිණෙන බවට ඔහුගේ යහපතෙකුට දුන් ඇමතුමක් සොයාගන්න නිමිත් සමත් වුණා. රත්නපුරයට නිමිත් හා පොලිස් කණ්ඩායම ගියහා. දින 4ක් පමණ රත්නපුරේ පොලිසිය කළ මෙහෙයුමකදී කළු මහත්තයා නිවසක සැඟවී සිටියදී හමු විය. ඔහුට එරෙහිව පැවැත් වූ නඩු විභාගයේදී කළු මහත්තයාට ජීවිතාන්ත දක්වා සිරදඬුවම් ලැබුණේ ඔහු මුදල් හොරකම් කිරීමේ චේතනාවෙන්ම මිනිමැරුම් 8ක් සිදු කර ඇති නිසාය. මේ පරීක්ෂණයද සාර්ථක ලෙස විසඳීමට නිමිත් සමත් වුණා. ආරක්ෂක අමාත්‍යාංශය මගින් නිමිට්ට මුදල් පරිත්‍යාගයක් දුන්හ.